කැරමල් පුඩින් නැත්තම් ලතින් ඇමරිකානු රටවල හඳුන්වන කෙසිලෝ. මිහිරි සිනිදු අතුරුපසල් ලෙස ලොව පුරා ජනප්‍රිය ආහාරයක් වෙනවා. මේ ප්‍රධාන වශයෙන් කස්ටඩ් වර්ගේ අතුරුපසක් වන අතර එහි උඩින් හෝ යටින් කැරමල් සෝස් තට්ටුවක් පීටලා තියෙනවා. සාමාන්‍යයෙන් කිරි හෝ ක්‍රීම් බිත්තර සහ සීනි යොදාගෙන සාදන සිනිදු කස්ටඩ් එකක් තමයි මූලික කොටස වෙන්නේ. සමහර වට්ටෝරුවල ගනීකරණය කළ කිරිද භාවිතා වෙනවා. ඉතාම සිනිදු ක්‍රීම් ගතියෙන් යුක්ත වන අතර සමහර විට ජෙලටින් වගේ තරමක් ගැස්සන ස්වභාවයක් තියෙන්න පුළුවන්. සීනි රත් කරලා දියර ස්වභාවයට ගත් පසු ඒ කැරමල් සෝස් එකක් ලෙස පුඩින් එකට එකතු කරනවා. පුඩින් එක පිසීමට පෙර අච්චුවේ යටින් මෙම කැරමල් තට්ටුව දාන අතර පිළිගන්වන විට එය එක මත එකින් ගලා හැලෙනවා. මේ නිසා පැණි රසට අමතරව තරමත් තිත්ත කැරමල් රසද්දයට එකතු වෙනවා. ලෝකයේ විවිධ රටවල මේ ක්‍රීම් කැරමල් හෝ ප්ලෑන් වැනි නම්වලින්ද හඳුන්වනවා. මේ සාමාන්‍යයෙන් පිසිනු ලබන්නේ ජලබාත් ක්‍රමය උපයෝගි කරගෙන. සිසිල් කර පිළිගැන්වීමෙන් වඩාත් රසවත් දෙනවා. මේ සිදුවන්නේ විශාල ප්‍රමාණයෙන් සාධන කැරමල් පුඩින් හෝ සමහර ලතින් ඇමරිකානු රටවල හඳුන්වන කිසිලෝ නම් ආහාරයයි. මේ බොහෝ විට විශාල උත්සවයක් විශේෂ අවස්ථාවන්වල සාධන අතුරුපසක් වෙනවා. ඒත් මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙන මේ වීඩියෝ පටවලින් දැක්වෙන්නේ වීදිවල මේ කෙසිලෝ කපා කප් එක්ක මෙම ආහාරය මිනිස්සුන්ට පිළිගන්නන එක. මේ ආහාරය මිලදී ගැනීමට බොහෝ සංඛ්‍යාත පිරිසක් පෝලිම් වල නොයසිල්ලෙන් බලාගෙන ඉන්න ආකාරය අපිට බලාගන්න පුළුවන්. ඒ තරම් මේ කෙසිලෝවලට මිනිසුන් ආකර්ෂණ වෙලා තියෙනකොට ඔයාලටත් හිතෙනව ඇති නේද මේවා මොන වගේ රසයිද බලන්න. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපේ තෙවැනි ඇස පේජ් එක ෆලෝ කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න නම් එපා.